එතන මාරම ලස්සනයි. හායි ළමයි. යමුද මාත් එක්ක පුංචි රෝන්දයක්. රෝන්දයක් කිව්වට මම යන්නේ ලස්සන පන්සලකට. අද මම තනියම යන නිසා බස් එකේ තමයි මේ යන්නේ. මොකද අද මම මේ පන්සලට පළවෙනි වතාවට යන්නෙත් ඒ වගේම විශේෂම දේ තනියම තමයි යන්නේ. බස් එකේ ගිහිල්ලා පික්මී එකක් දාගෙන අපි යමුකෝ ට්‍රීවිල් එකේ. මොකද කන්දක් උඩ තියෙන නිසා මේ ගමන යන්න ටිකක් අමාරුයි. අමාරුයි කිව්වට අපිට නම් ලොකු අමාරුවක් තේරෙන්නේ නැහැ. කන්දක් උඩ කිව්වට යමුකෝ. මේ තියෙන්නේ. දන්නවද මේ කොහෙද කියලා? දන්න අය කමෙන්ට් කරන්න බලන්න. මේ කොහෙටද ආවේ කියලා. හරිම ලස්සන ගල් තලාවක් උඩ තියෙන ලස්සන පන්සලක්. මේ පන්සලට මුළු කොළඹම පේනවා. ඒ කියන්නේ මෙහෙම මේ දවල් හින්දා ලොකුවට පේන එකක් නැති වෙයි. ඒ වුණාට හැම තැනම පේනවා. බලන්නකො ලස්සන. මම ඔයාලට පෙන්නන්නම් කොළඹ පේන විදිය. තව පොඩ්ඩකින් බලන්නකො ලස්සන. මාත් එක්ක ට්‍රීවිල් එකේ ආපු අංකල් තමයි කිව්වේ කොළඹ වරාය එහෙම හරි ලස්සනට පේනවලු. ඒ පේන්නේ දැන් දවල්ට නුපෙනුනත් රෑට 6:00 වගේ වෙද්දි ලයිට් වලට හරිම ලස්සනට පේනවලු ඒ පැති ඔක්කොම. මේක කන්ද උඩ නිසා. මොකද මේක තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. හෝමගමින් මං හිතන්නේ කිලෝමීටර් 2.5 වගේ ඇති කියලා තමයි මම හිතන්නේ. මැප් එකේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නකෝ යන්න ගල්තලාවට. මෙතනින් තමයි ගල්තලාවට යන්නේ. ගල්තලාවට ගියාම නම් මෙහි අර නිකන් ගැමි පරිසරය වගේ. නාගරීකරණය වුණත් මේක නිකන් මේ ගම්මානයක් වගේ. මෙතනාවට පරිසරය වුණත් පේන්නේ වගේ. මොකද මාත් එක්ක අද ට්‍රීවිල් එකේ ආපු අංකල් කෙනෙක් මාර කතාවක් කිව්වනේ. මොකද එයා මාත් එක්ක කියනවා මේ පන්සල දැන් ප්‍රසිද්ධ වෙලානේ. මේ